නායි මනුස්පන්න ශාලාව
විවෘත කිරීම නිමිති කොටගෙන මේ අවස්ථාවට වැඩම කර වැඩ සිටින අතිපූජනීය අපේ මහා නායක මාහිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි කාරුණික පින්වතුනි මේ ඉතාමත් වටිනා අවස්ථාවේදී මේ අවස්ථාවට දැන් එනවද සැපමිනි ඔබ හැමදෙනාම පළමුවට අපි පිළිගන්නා අතර ඒ පළමු අංකයේ ලෙස පහනාලෝකය සිද්ධ කිරීමයි සිදු කරනු ලබන්නේ. ඒ සඳහා චිරාග සම්ප්‍රදාය පූර්ව මහන්සිය දැල්වීම සඳහා අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරු පොළොන්නරුව ආසන සංවිධායක පොළොන්නරුව සංවර්ධන කමිටුවේ ගරු සභාපති එරංග ගුණසේකර මැතිතුමාට අඩුවර ආසන සංවිධායක සහ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවර ජගත් කුමාර මැතිතුමාට එවැගේම කොටකාවත් මුල්ලේරියාව ප්‍රාන්ත සභාවේ ගරු සභාපති ධනුෂ්ක පියදර්ශන මැතිතුමාට කොටකාවත් මුල්ලේරියා ප්‍රාන්ත සභාවේ ගරු උපසභාපති චන්සිරි පර්ණවිතාන මැතිතුමාට කොටකාවත් මුල්ලේරියා ප්‍රාන්ත සභාවේ ගරු මන්ත්‍රී අමිල රාජපක්ෂ මැතිතුමාට මයුර දිල්ෂාන් බින්දු මැතිතුමාට එවැගේම මුල්ලේරියා ප්‍රාන්ත සභාව ගරු මන්ත්‍රී නිලුකා කුරුවිට ආරච්චි මැතිණියට එවැගේම කොළඹ පටිඝාත මුල්ලේරියා ප්‍රාන්ත සභාවේ ගරු මන්ත්‍රී මහින්ද පස්පින් මැතිතුමාට එවැගේම දායක සභාවේ ගරු සභාපති ව්‍යාපාරික චමිල වංශ මැතිතුමාට කොළඹ ප්‍රාදේශීය ලේකම් ධූරේ වන අපේ සීනාත් පියනාත් පෙරේරා මැතිතුමාට සමුදේ බාලිකා විද්‍යාලයේ කරු විදුහල්පතිතුමිය කොටවිල ගාමිණී විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා එවැගේම කුලගණ සමිතියේ සභාපතිනිය දහම් පාසල වෙනුවෙන් ඒ ආචාර්ය මණ්ඩලයේ ගුරු බෞද්ධ සහ සිසු දරුවෙකුට අපි මේ වෙලාවේදී තාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ පහන් සිත දල්වලා මේ සෝසභාව ආරම්භ කරන ලෙස. ඒ වගේම අපි මේ වෙලාවේදී ඉතාමත් උතුම් පූර්වව සිහිපත් කරනවා අපවත් වීමදලා අපේ පොරේ සුමනසේන නායක හාමුදුරන් වහන්සේගේ සහෝදරිය නිරන්තරයෙන්ම මේ විහාරස්ථානයේ පුදුමාකාර පින්කම් සම්බන්ධ වෙනවා. අපි එතුමියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මහා සිතාන ලෙස වහන්සේගේ සහෝදරිය
සීල නිර්මාණය කිරීම අනානීම කිරීම මේ සියල්ලම අපේ සම්ශ්‍රී හාමුදුරන් වහන්සේගේ සංකල්පය සහ ව්‍යායාම දීර්ඝ කාලයක් මුළුල්ලේ ගොඩ නැගුණු මේ දහම් පාසල් ගොඩනැගිල්ලේ සියලු කටයුතු ආරම්භ කරන්නට යෙදුණේ පොරේ සුමසේ නායක හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන දවසේ. උන්වහන්සේ සකීය ශිෂ්‍ය රත්නය මේ කරන සත්ක්‍රියාව පිළිබඳව මෛත්‍රී සහගත හැඟීමෙන් උපේක්ෂා සහගතව උපකාර කරමින් තමයි බලාගෙන යන්නේ. නමුත් උන්වහන්සේ ජීවමානව වැඩ ඉන කාලෙදී අපේ සංඝ හාමුදුරන් වහන්සේට මේ ගොඩනැගිලි අනාලිම කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් අපි උන්වහන්සේ කල්පනා කළා තමන් මේ ශාසනය දායාද කරලා මේ ශාසන ප්‍රයාවේ හැසිරෙන්නට මඟ කියලා දුන්න අතිගෞරව ලොකුහාමුදුරන් වහන්සේ වෙනුවෙන් මේ මේ ශාලාව නම් කරන්න ඕනේ කියලා. ඒ කුතුහලීත්වය ප්‍රකාශ කරන අවස්ථාවේදී අපවත් වී වදාළ පොරේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට අපි මේ වෙලාවේදී ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවර ශාස්ත්‍රපති පඬිතුක අපේ බෝමවල සංසේ හාමුදුරන් වහන්සේට දායක සභාවේ ගරු සභාපති ප්‍රසිද්ධ ව්‍යාපාරික චමිල වාගීශ්වර මැතිතුමාට පිරිස පන්සිල් සමාදානය කරවීම සඳහා අපි තාමාත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. නවගොමසේ සුකුතුවිම්බාරාම රාජමහා විහාරය, හේවාගම අභිනවාරාම යන උභය මහා විහාරාධිපති අතිපූජ්‍ය මල්වානේ ශ්‍රී පඤ්ඤාසාරා විදාන මහා විහාර වංශික සාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම හා සංඝ සභාවේ උතුම් මහා නායක මාහිමිපාණන් වහන්සේට හැමදෙනාම නැගිටලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิසෑම දිනටම තෙරුවන් සරණයි
වාඩි වෙන්න. වැඩම කළ වදාළ අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ, අනායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයත්, සම්භාවනීය අමුත්තන් ඇතුළු ඔබ හැම දිනාම පිළිගන්නා ලෙස මේ වෙලාවේදී අපි තාමාත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කල්පවත්ත පුරාණ මහා විහාරාධීශර කොටුවිල ගාමිණී විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කොළොන්නාව බටහිර සාසල් මල මණ්ඩලයේ ගරු නියෝජ්‍ය ලේකාධිකාරී කොළොන්නාව බටහිර භික්ෂුක මුතුවේ සම්බන්ධී කාර්ක දූරන්දර ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජනීය අපේ බෝමගම සංසිරි හාමුදුරන් වහන්සේට අතිගෞරවාර්හ නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම රාජමහා විහාරය, හේවාගම අභිනවාරාමයේ යන ඔබේ විහාරාධිපති ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහා නායක ධූරය ඔබවන අවසරයි මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහා නායක ස්වාමින්දයන් වහන්සේ, බණ්ඩාරගම කිඳෙලිපිටිය ශ්‍රී මහා චෛත්‍යාරාම පුරාණ විහාරය, හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ මූල මහා විහාරය, කඩුවෙල ගැමිණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානයේ යන විහාරත්‍රයාධිපති, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති රාජකීය පඬිතු ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාරාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් අනුනායක ධූරය ඔබවන නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. මෙම අවස්ථාවට සම්බන්ධ වෙන සම්භාවනීය අමුත්තන්, ඒ වගේම අපේ විහාරස්ථානයේ දායක පින්වතුන්, දහම් පාසලේ ගුරු මණ්ඩලයේ දෙමව්පියන් දරුවන් ඇතුළු පැමිණ සිටින පින්වතුනි, අප ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ මේ ගොඩනැගිල්ලට මුල්ගල් තැබුවේ මේ අද මුලසුන හොබවන අතිගරු මහානායක හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය. මේ ගොඩනැගිල්ලට මුල්ගල් තියලා ටික ටික මේ කටයුතු කරගෙන ආවා. මට වුවමනා වුණේ අපේ දහම් පාසලේ දරුවෝ එළියේ තැන් තැන්වල පන්ති හදාගෙන පන්ති පැවැත්වුවා. ති වැහි කාලෙට ලොකු ගැටලුවක් වුණා. ඒ නිසා දහම් පාසලට ගොඩනැගිල්ලක් ඉදි කරන්න ඕන කියලා අප කල්පනා කළා. තේ යනුව ගුරු දේවෝත්තම ලොකු හාමුදුරන්ගේ අවසර අරගෙන මේ ගොඩනැගිල්ල හදන්න ආරම්භ කළා. දහම් පාසල් පවත්වන්න පුළුවන් විදිහට මූලිකවම ඉතා කෙටි කලකදී බිම් මහලත් මේ දෙවන මහලත් අපි සකස් කරගත්තා. ඉන් පසුව ටිකෙන් ටික කාටවත් කරදරයක් නොවන විදිහට මේ කටයුතු ටික ටික අපි ඉදි කරගෙන ආවා. ඉතින් එහිදී අපට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මැති ඇමතිවරුන්ගෙන් ඒ වගේම ප්‍රදේශවාසී ව්‍යාපාරික ආයතන වලින් අපේ සදහැවත් දායක පින්නතුන්ගෙන් දෙමව්පියන්ගෙන් ආධාර උපකාර ලැබුණා. ඒ අනුව අපි මේ ගොඩ නැගිල්ල ටික ටික සකස් කරගෙන ආවා. ඉතින් පහුගිය මාස එකමාරකට පෙර මං ඉල්ලීමක් කළා අපේ අමිල මහත්මයාගෙන්. අමිල මහත්මයා අපිට මේ දහම් පාසලේ ඉතුරු වැඩ ටික කරගන්න රජයෙන් හමුදාවේ සහාය ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි නියෝජ්‍ය අමාත්‍ය ඉරංග ගුණසේකර මැතිතුමත් එක්ක කතා කළා. එතුමාගේ මැදිහත් වීම අනුව හමුදා නිලධාරීන් 12 දෙනෙක්
මේ ගොඩනැගිල්ලේ ඉතිරි කටයුතු නිම කරගන්න ක්ලීන් ශ්‍රී ලංකා යටතේ දහම් පාසල් නවීකරණය කියන ඒ වැඩසටහනට අනුව අපේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉතිරි කටයුතු නිම කරගන්න මේ මාසයකමාර තුර ලක්ෂ 30ක 40ක වගේ වියදමක් අපට දරන්න සිද්ධ වුණා. ඒකත් මම මේ දායක පින්නතුන්ට කාටවත් කරදර කළේ නැහැ. මමත් ගුරුවරයෙක් හැටියට මටත් ලැබෙන යම් මුදලක් තියෙනවා. ඒ ලැබෙන දේවල් වියදම් කරලා තමයි මේ ගොඩනැගිල්ල ඉතිරි කටයුතු කළේ. කිසිම කෙනෙකුට කරදර කළේත් නැහැ. මොකද පහුගිය කාලේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුව අපවත් වෙලා උන්වහන්සේගේ ආදාහන කටයුතු වලට අපේ දායක පින්නතුන් විශාල වශයෙන් උපකාර කළා. උන්වහන්සේගේ 3 මාස පින්කම අවුරුද්දේ පින්කම මේ හැම එකටම මේ දායක පින්නතුන් විශාල අනුග්‍රහයන් කළා. ඒ නිසා මේ ගොඩනැගිල්ලේ කටයුතු අපි ඒ ආකාරයට නිම කරලා අද මේ රැස්වීම පවත්වන්නේ ඒ වගේම ඊයේ රාත්‍රියේ පිරිත් දේශනා පැවැත්වුවා. අද දහවල් ඒ කටින චීවරයේ සංඝ සතු කිරීම ඇතුළු ඒ දානමය පින්කම මේ බිම්මහලේ පවත්වන්නේ. ඒ කටින මහ පින්කම සිද්ධ කරලා මේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ කටයුත්ත ආරම්භ කරන්නට අපි කල්පනා කළා. ඉතින් ඒ වෙනුවෙන් විශාල පිරිසක් මේ එදා මෙදා තුර උදව් කළා. ආධාර දුන්නා. ඉතින් මම නම්ගම් කියන්න යන්නේ නම්ගම් කියලා එක නමක් හරි එහෙම වුණොත් ඒවා ලොකු ගැටලු බවට පත් වෙනවා. ඒ නිසා මම දන්නවා කවුද උදව් කළේ, වෙහෙස වුණේ කවුද, නිදි මරාගනේ කටයුතු කළේ කවුද, ඒවා මම හොඳට දන්නවා. ඒ නිසා ඒ අයත් දන්නවා මගේ යුතුයකම මම කළා. මේ ගොඩනැගිල්ල මට නෙමේ. මේ ගොඩනැගිල්ල කුලියට දීලා මං කීයක්වත් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ගොඩනැගිල්ල මේ ගමේ මේ ඉන්න ඔබට සහ ඔබේ දරුවන්ට ඒ නිසා අපි හැමෝටම ප්‍රයෝජනවත් වන වටිනා ශාලාවක් තියෙනවා. අපේ ලේකම් හාමුදුරුවෝ එනකොටම කියනවා දැන් අපිටත් මේ ශාලාවෙන් වැඩ ගන්න පුළුවන් කියලා. ඕන කෙනෙකුට මේ ශාලාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒක අපි බොහොම කැමැත්තෙන්ම ලබා දෙනවා. ඒ සඳහා තමයි අපි මේවා හදලා තියෙන්නේ. පරිස්සමින් පාවිච්චි කරලා ඉදිරි පිරිසට පරිස්සම් කරලා දෙන එක තමයි පාවිච්චි කරන අයට තියෙන යුතුයකම. ඒ නිසා මට උවමනා වුණා ගමේ ඉන්න හැම කෙනාම මේ විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ කරගන්න. ඒ නිසා ගමේ ඉන්න හැම කෙනාටම මම ආරාධනා පත්‍ර දුන්නා. ඒ නිසා විශාල පිරිසක් අද රැස් වෙලා ඉන්න ඊයේ තාවා. ඒ නිසා එයාලට පොඩි හැඟීමකුත් දෙන්න නායක හාමුදුරනේ අපි මේ ශාසනය ආරක්ෂා කරගන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. දහම් පාසලට දරුවන් පැමිණෙන 150කින් අඩු වෙලා තියෙනවා. අපේ ලේකම් හාමුදුරුවෝ ඇතුළු මේ මහා සංඝ රත්නයේ දන්නවා අපේ දහම් පාසලෙත් 800ක් ළමයි හිටියා. එකෙන් අඩයි දැන් ඉන්නේ. මේ ඕනම හාමුදුරු කෙනෙකුගෙන් අහලා බලන්න තමන්ගේ දහම් පාසලේ ළමයි කීයක් ඉන්නවද කියලා. 1000 හිටපු දහම් පාසල් වල දරුවෝ දැන් 500යි ඉන්නේ. එනිසා දහම් පාසල් වල දරුවෝ එවන්නේ නැහැ. එතකොට ඒකේ වගකීම එන්නේ නැති එකේ මේ වැඩිහිටියෝ අපි බාර ගන්න ඕනේ. ඒ වගේම අපි මේ කටයුත්තක් කරනකොට ගමේ හැම කෙනාට මේ හැඟීමක් නැහැ. හාමුදුරු මේ වගේ වැඩක් කරනවා. අපි උදව් වෙන්න ඕනේ. අපි හොයලා බලන්න ඕනේ. අපිට පුළුවන් විදිහට ශ්‍රමයෙන් හරි අපි දායක වෙන්න ඕනේ. මේක හාමුදුරු ගෙදර අරන් යන එකක්වත් උන්වහන්සේගේ පරපුර පාවිච්චි කරන එකක්වත් නෙමෙයි. අපේ දරුවෝ අපේ ඉදිරි පරපුර තමයි මේව පාවිච්චි කරන්නේ. මට අවශ්‍යයි මේ හැඟීම මේ ගමේ ඉන්න මිනිස්සුන්ට දෙන්න. ඕනම ගමක එහෙම තමයි යම් සුළු පිරිසක් පන්සලත් එක්ක ඉන්නවා. ඒ සුළු පිරිස නිසා තමයි මේ පන්සලේ කටයුතු ටික පින්කම් වැඩ ටික ඔක්කොම ඉදිරියට කරගෙන යන්නේ. යම් පිරිසක් ඉන්නවා විවේචනය කරන, යම් පිරිසක් ඉන්නවා මධ්‍යස්තව, යම් පිරිසක් ඉන්නවා උදව් උපකාර කරගෙන. ඉතින් විවේචන, නිന്ദා, අපහාස අපේ මේ ජීවිතයට හුරු පුරුදු දේවල් අපි ඒව ගණන් ගන්නෑ. සමාජය තුළ වැඩ කරනකොට ඒව ගණන් අරන් කරන්න බෑ. ඒක නෙමෙයි අපි සඳහන් කරන්නේ මේ ශාසනය ආරක්ෂා කරගන්න නම් මේ ශාසන ඉදිරි පැවැත්ම
පිළිබඳව අපි හිතනවා නම් ගෙවල් වලට වෙලා ඉඳගෙන තමන්ගේ දේ පමණක් හිතාගෙන හිටියොත් මේ වෙලාවේ අභිවෘද්ධියක් දියුණුවක් දකින්න බෑ. ඒ නිසා අපි හැමෝම එකවන්න එකතු වෙන්න ඕනේ. මේ ගමේ ගොඩාක් පිරිස මෙතන ඉන්නවා. පල්ලෙහාත් ඉන්නවා. ඒ නිසා මේ හැමෝටම ඉල්ලීමක් මම කරන්නේ අපි හැමෝම එකට එකතු වෙලා මේ ශාසනික අභියෝග තියෙන විශාල ප්‍රමාණයක් ඒවා ජය ගන්න ඕනේ. ඒ වගේම මේ ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. මේක පන්සලේ හාමුදුරන්ට විතරක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට හැම කෙනාගේම සහයෝගයේ දායකත්වය ලැබෙන්න ඕනේ. දහම් පාසලට දරුවන් නොයන එකට අපි පිළියම් යොදන්නට ඕනේ. ඒකට විවිධ උපක්‍රම මම භාවිතා කරලා තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයක් දරුවෝ වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ඉදිරියටත් ඒකට අපේ විශාල පිරිසක් සහයෝගය ලබා දුන්නා. ඒක ඒ පිළිබඳව සඳහන් කරමින් ඒ වගේ අපේ නායක හාමුදුරුවන්ට මහානායක හාමුදුරුවන්ට මේ මහා සංඝ රත්නයේට දානමාන වලට වඩින්න තියෙනවා. කටන පින්කම් වලට ඊටාම කෙටියෙන් මේ කටයුතු නිම කරන්නට ඕනේ. මේ උත්සවය අලංකාර කරගන්න මේ මහානායක හාමුදුරුවෝ වැඩම කළා. කවදත් උන්වහන්සේ අප ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන්ට හිතවත්. ඒ වගේම අපට බොහෝම ආදරෙයි. උන්වහන්සේ ඊටාම අනතිමානීව උන්වහන්සේ මේ උත්සවයට වැඩම කළා. ඒ වගේම අපේ අනුනායක හාමුදුරුවෝ උන්වහන්සේ තරුණ භික්ෂූන් වහන්සේලාට හරිම ආදරෙයි. තරුණ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද ශාසනයෙන් බැහැර වෙනවා. ඒ උන්වහන්සේ ලොකු කැක්කුමක් තියෙනවා. අපි පහුගිය දවස්වල විහාරාධිපති පුහුණුවකට ගියා. උන්වහන්සේ හොඳ ඊතා වටිනා අනුශාසනාවක් කළා. ඒ උන්වහන්සේ බණ්ඩාරගම ප්‍රදේශයේ ඉඳලා කිඳිල්පිටියේ ඉඳලා උන්වහන්සේ වැඩම කළේ. අපි උන්වහන්සේ තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ අසල්වාසී විහාරස්ථානයේ මුල්ලේරියාව ශ්‍රී නීලමල්ලිකාරාම පුරාණ විහාරය. එම විහාරය ඇතුළු ඒ වගේම බොරැල්ල තිලකරත්නාරාමයේ, දෙල්ගහවත ජිනවංශාරාමයේ, දඩල්ල වාලුකාරාම මහා විහාරයේ, මැදවල පුෂ්පාරාමයේ යන ඒ පංච මහා විහාරාධිපති සියනෑ යවගම් දෙකෝලේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී සුමනන්ද පිරිවිනේ කෘත්‍යාධිකාරී අතිපූජනීය අපේ මුල්ලේරියාව සුභූති නායක හාමුදුරුවෝ. උන්වහන්සේත් මේ ගොඩනැගිල්ල හදනකොට උදව් කළා. උන්වහන්සේත් පරිත්‍යාග කළා. අපේ මහානායක හාමුදුරුවෝත් මුල්ගල් තියෙනකොට මේ කටයුතු කරගෙන යන්න කියලා උදව් කළා. ඉතින් ඒ උන්වහන්සේත් වැඩම කළා. ඒ වගේම අපේ මිහිඳු විහාරාධිපති අපේ නායක හාමුදුරුවෝ වැඩම කළා. ඒ වගේම කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානයේ වෙහෙරගල්ල සමුද්‍රගිරි විහාරය යන ඒ වගේම සේදවත්ත ස්වර්ණපාලී බෞද්ධ මධ්‍යස්ථාන යන විහාරත්‍රාධිපති හිටපු විදුහල්පති හිටපු ලේක්කාධිකාරී සමත මූල මණ්ඩල හිටපු සභාපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක අතිපූජ්‍ය අපේ පොත්තේවල විනීත නායක මාහිපාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේත් එදා මෙදා තුර අපිට බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් වැඩ වාසය කරන නායක හාමුදුරුවෝ නම. ඒ වගේම කැලණිමුල ශ්‍රී විජේරත්නාරාමාධිපති අපේ ලොකු හාමුදුරුවෝ, ඒ වගේම දෙල්ගහවත්ත ජිනවංශාරාමාධිකාරී විදුහල්පති අපේ සුමන වංශ හාමුදුරුවෝ, අපේ මේ ප්‍රදේශයේ ශාසන සමණේර ලේකකාධිකාරී අපේ පඤ්ඤානන්ද පඬිත හාමුදුරුවෝ, ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන ගලහිටියා පුරාණ විහාරාධිපති සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘවර ආචාර්ය අපේ පොල්ගස්වත්තේ පරමානන්ද හාමුදුරුවෝ, ඒ වගේම බෝපැත්ත සම්බෝධි විහාරාධිකාරී විද්‍යෝදේ මහපිරිවෙණේ ආචාර්ය අපේ රාජකීය පඬිත නන්ද හාමුදුරුවෝ, අපේ අභිනවරාමාධිපති බුද්ධසිරි හාමුදුරුවෝ, ඒ වගේ මණ්ඩාවිල අබේ සුමනාරාමාදී වාසී අපේ සුගතානන්ද හාමුදුරුවෝ, ඒ වගේම බුද්ධරාජ විහාරාධිපති අපේ ගුණානන්ද හාමුදුරුවෝ, මණ්ඩවිල අබේ සුමනාරාමාධිපති අපේ සුබෝධානන්ද හාමුදුරුවෝ, වැලිවිට විජිතාරාමාධිපති අපේ මීවැල්ලෑවේ පඤ්ඤාතිස්ස හාමුදුරුවෝ, ගල්වාන පුරාණ මහා විහාරාධිපති ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අපේ කාරක සභික අපේ ජිනරතන හාමුදුරුවෝ, ඒ වගේම සමුද්‍රි බාලිකා මහා විද්‍යාලයේ ආචාර්ය අපේ නන්දසිරි හාමුදුරුවෝ, වැල්ලම්පිටි විමලාරාමාදී වාසී පොඩි හාමුදුරන් වහන්සේ, විදුහල්පති රක්වානේ නන්දසාර හාමුදුරුවෝ, නැගිනහිර කලාපේ ලේකාධිකාරී අපේ විමලාරාමාධිපති අපේ සුදස්සි හාමුදුරුවෝ, ඒ වගේම මිහිඳු විහාරාදී වාසී අපේ පාතේගම රේවත හාමුදුරුවෝ වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේලා ඊටාම ගෞරවයෙන් පිළි අර ගන්නවා.
ඒ විශේෂයෙන් මේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රාශියක් පැමිණියා. අපේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමා, ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපි සරත් වීරසේකර මැතිතුමාට ආරාධනා කළා. ඒ වගේම එස්.එම්. මරික්කාර මැතිතුමාට ආරාධනා කළා. මොකද මේ හැමෝම අපිට මේ ගොඩනැගිල්ල හදාගන්න උදව් කළා. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ හැමෝම උදව් කළා. ඉතින් අපිත් එක පක්ෂයකට නතු වෙච්ච පිරිසක් නෙමෙයි. ඒ නිසා මේ හැමෝගෙම සහයෝගය අපට ලැබෙනවා. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු ජගත් කුමාර මැතිතුමා මේ ගොඩනැගිල්ලට උදව් කළා. එතුමා සහභාගී වෙනවා. ප්‍රාදේශ සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මැතිතුමා, ඒ වගේම උපසභාපති චන්ද්‍රසේ පරණවිතාන මැතිතුමා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු අමිල රාජපක්ෂ මහත්මයා, ඒ වගේම නිරූකා කුරුවිටාරච්චි මැතිණි අපේ දහම් පාසලේ ගුරුතුමියක්, ඒ වගේම ප්‍රාදේශ සභා මන්ත්‍රී මහින්ද පත්මසිරි මැතිතුමා, ඒ වගේම කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් අපේ ප්‍රියනාත් මැතිතුමා, ඒ වගේම අප දායක සභාවේ සභාපතිතුමා ලේකම්තුමා, ඒ වගේම අපේ සමුද්‍රි බාලිකා මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමිය, මා අධ්‍යාපනය ලබා දෙන අපේ කොටුවිල ගාමිණී විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වුණා. මම නම් ගම් සිහිපත් කරන්නේ කාල වේලාව ගොඩක් ඉක්ම ගියා. ඉතින් ඔබගේ පැමිණීම අපට ලොකු හයියක්, ලොකු ශක්තියක්. ඒ නිසා ඉදිරියේදීත් ඔබගේ සහභාගීත්වය, ශක්තිය අපට ලැබුණොත් මේ ශාසනික කටයුතු වෙනුවෙන් අපටත් ශක්තිමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ගොඩනැගිල්ල නිර්මාණය කිරීම වෙනුවෙන් විවිධාකාරයෙන් එදා මෙදාතුරු උපකාර කළ සියලු දෙනා, විශේෂයෙන් මෑත භාගයේ අපේ හමුදා නිලධාරීන් බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් යාළුවෝ වගේ රැත් වැඩ කරනවා. උදේ පාන්දර නැගිටලත් වැඩ කරනවා. ඉතින් මම හරිම අගය කරනවා එයාලගේ කැපවීම. මේ නිසා තමයි අපිට මේ ගොඩනැගිල්ලේ මේ ඉක්මනින් මේ කටයුතු ටික නිම කරගන්න පුළුවන්කම තිබුණේ. ඉතින් තව ගොඩක් නම් තියෙනවා කියන්න. මම එකක්වත් ඒවා කියන්න යන්නේ. එකක් නිකක් හරි අමතක වුණොත් ගැටලුවක් වෙනවා. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් ස්තුතිවන්ත වෙමින් සියලු දෙනා ආදරෙන් කරුණාවෙන් පිළි අරගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. තෙරුවන් සරණයි. ඊළඟට අපි මෙමදු අලංකාර ඒ වගේම ගමට පළාතට ඉතාමත්ම ප්‍රයෝජනවත් දහම් පාසල් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේ වැදගත්කම සහ ඒ පිළිබඳව සුභාශංසන ප්‍රකාශ කිරීමට අපි මේ වෙලාවේදී ආරාධනා කර සිටිනවා. කෙටි අනුශාසනාවක් සිද්ධ කරන හැටියට බණ්ඩාරගම කිදෙල්පිටිය ශ්‍රී මහා චේත්‍යාරාම පුරාණ මහා විහාරය, හිරලියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ මූල මහා විහාරය, කඩුවෙල ගැමුණු ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාන යන විහාරත්‍රාධිපති, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය හිටපු විදුහල්පති, රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජනීය මකුරුපේ සෝමාලංකාරාභිදාන මහා විහාර වංශික සාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධන කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම සංඝ සභාවේ අතිපූජනීය අනුනායක මහින්පාණන් පුඤ්ඤානි කෛරාත සුඛා වහනි මූලාසනයේ හොබවන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහා නායක පදවිය හොබවන නවගමුව ශ්‍රී සුගත බිම්බාරාම රාජ මහා විහාරය හා හේවාගම අභිනවාරාමේ යන උභය විහාරාධිපති අති ගෞරවාර්හ අවසරයි මල්වානේ ශ්‍රී පඤ්ඤාසාරාභිධාන අපේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩමවා සිටින බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක දුරන්දර රාජකීය පඬිත ශාස්ත්‍රපති අති ගෞරවාර්හ පොත්තේවැල විනීතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ සුබෝති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මහජන නියෝජිත මහත්ම මහත්මාවෙනි, හිටපු ගරු මන්ත්‍රීතුමනි, දායක සභාවේ පින්වතුනි,
ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි අද දවස වාසනාවන්ත දවසක් වැදගත් දවසක් වටිනා දවසක් වශයෙන් හඳුන්වන්න ඕන ඊට හේතුව තමයි මේ මුල්ලේරියාව කලටුවාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ දහම් පාසල් දරුවන් සඳහා ගොඩනැගිල්ලක් රමණීය ගොඩනැගිල්ලක් නිකන් යන්තම් සන්තම් නෙවෙයි නේද හොඳ වටිනා ගොඩනැගිල්ලක් දරුවන්ට දෙනවා දරුවන්ට තමයි හොඳම දේ දෙන්න කියලා අපි කියන්නේ නිතරම. ඉතින් ඒ නිසා ඒ කාර්යයේ නායකත්වයේ දරූ මෙම විහාරාධිපති කොටවිල ගාමිණී විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති කොළොන්නාව බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී කොළොන්නාව භික්ෂු එකමුතුවේ සම්බන්ධීකාරක ශාස්ත්‍රපති පණ්ඩිත ගෞරවාර බෝමුගම්මන සරණසිරි පණ්ඩිත හාමුදුරුවෝ මුල් වෙලා ඒ අපවත් වී වදාළ ගෞරවනීය පෝරේ ශ්‍රී සුමනසිරි නායක මාහිමියන් වහන්සේගේ ශ්‍රී නාමය හැමදාම ජීවමාන කරන්න උදේද හවසද නේද ඉන්න හැම වෙලාවකම උන්වහන්සේගේ නම පේනවා උන්වහන්සේට පින් සිද්ධ වෙන ආකාරයට මහා වටිනා වැඩක් කරලා තියෙනවා මම එතනින්ම පටන් ගන්නම් අපේ බෝමුගම්මන සරණසිරි හාමුදුරුවෝ තරුණ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ඊටාම වටිනවා 1 2 3 එක නායක හාමුදුරුවොත් එක්ක බොහොම සම්බන්ධතාවය පැවතුවා නායක හාමුදුරුවන්ට හොඳට සැලකුවා ඔය සමහර ගෝලයෝ වරහන් කරගන්න ඕන හරියට වැඩේ කරන්නේ නැහැ ඒතර උන්වහන්සේ තමන්ගේ ගුරු දේවයන් වහන්සේ රැක බලාගත්තා මහා ගිලානෝපස්ථාන පින්කම කළා වටිනවා බණ පොතේ තියෙනවා අම්මා තාත්තගේ අනුකම්පාව ලැබනවා නම් ඒ දරුවෝ කවදාවත් පිරෙන්නේ නැහැ කියලා ගුරුහා මේ භික්ෂු පරපුරෙත් එහෙම තමයි ගුරු ආම්දුරන්ගේ හිත් දිනාගෙන උන්වහන්සේලාට ක්‍රියා කළා නම් ඒ ගෝලයෝ කවදාවත් පිරෙන්නේ නැහැ. දිනුවෙන් දිනුවටමපත් වෙනවා. අපේ සරණසිරි ආම්දුරෝ ඒ කාර්යය කළා. ඒ වගේම දායක දායිකාවන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වනවා. ඒකත් බොහොම වටිනා දෙයක්. ඒ වගේම දේශපාලන හැමදෙනා සමග සම්බන්ධ වෙනවා. භික්ෂුවක් කියන්නේ මේ වන්දි බට්ටේ ඊළඟ රෙදි හොදන භික්ෂුවක් වෙන්න ඕනේ භික්ෂුව ස්වෛරේ ස්වාධීනව කටයුතු කරන්න ඕන හැමදෙනා සමගම සුහදතාවයෙන් ක්‍රියා කරන්න ඕන ඔය තියෙනවා අති සරුවත්‍ර වර්ජයේත් කියලා ඉගැන්වීමක් ඒක හරීම ඕනෑවට වැඩි යන්න හොඳ නැහැ අති සරුවත්‍ර වර්ජයේත් ඉතින් සමහර අය අපිට පේන ඕනෑවට වැඩි යනවා ගිහි දෙකොල්ලම ඒක ඊටාම නොටිනා වැඩක් ඊටාම සමබරතාවයෙන් ක්‍රියා කරන උන්වහන්සේ ඒ කාර්යයත් කරනවා ඒ වගේම ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග අපේ මහා නායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගන්නවා මම මේකට උදාහරණයක් කියන්න ඕන සුමනසිරි නායක හාමුදුරුවෝ අපවත් වුණා මට මතක 7 දවසේ බණට ආවා මම කොහෙවත් දැකලා නැහැ තරුණ හාමුදුරුවෝ 30 40ක් මෙන්න පන්සලේ ඉන්නවා තරුණ හාමුදුරුවෝ මේ පොඩි උන්නාන්සේලා නෙවෙයි හොඳ උගත් දැන උගත් මේ අපේ ආචාර්ය අපේ අර මේ ශබ්දකෝෂයේ කතෘනායක හාමුදුරුවෝ වගේ පරමානන්ද නායක හාමුදුරුවෝ වගේ හොඳ හාමුදුරුවෝ ටික. ඉතින් හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා. දායක අපි ඊටාම සතුටු වෙනවා. උන්වහන්සේට අපේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහා නායක මාහිමියන් වහන්සේ ඇතුළු සංඝ සභාවේම ආශිර්වාදය මේ වෙලාවේ පිරිනමනවා. ඒ වගේම උන්වහන්සේලාට සහයෝගය ලබා දුන ඔබතුමාලා හැමදෙනාටම දායක දායිකාවන් ඇතුළු හැමදෙනාටත් අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා කියන කාරණය මතක් කරන්න ඕන. ඊළාට ධර්මශාලාව කියන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය ලෝකයට පෙන්වමු තැන කන විදිය, බොන විදිය, අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය හැම එකක්ම උගන්වපු තැන තමයි දහම් පාසල ධර්මශාලාව. ඉතින් ඒ නිසා දහම් පාසල ඊටාම වටිනා දෙයක්. ඉතින් මම පාසල් සේවය අවුරුදු 35ක් සේවය කළා බණ්ඩාරගම ජාතික පාසලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති හා විදුහල්පති වශයෙන්. අවුරුදු 31ක් හිටියා. තව ඇඹිලිපිටිය විද්‍යාලයක හිටියා. ඉතින් මම දන්නවා මේ පාසල් සම්බන්ධවත් දහම් පාසල් සම්බන්ධවත්. ඇයි පාසලක් තියෙද්දි දහම් පාසලක් ඕන? මොකටද කියලා ප්‍රශ්නෙට උත්තරය දෙන්න ඕන. පාසලක අපිට කාලච්ඡේදයක් තියෙන ඉස්සර විනාඩි 40ක විතර. එතකොට බුද්ධ ආගමට තියෙන කාලච්ඡේද දෙකයි. ඕක උගන්නන්නට හරි ගුරුවරු නෑ ඉස්කෝලවල. ඇත්ත කියන්න එපා. ටික දෙනෙක් ඉන්නවා අපේ හාමුදුරුවෝම. ඉතින් බැරි වෙන අපි ක්‍රීඩා ගුරුවරයෙක්ට දානවා බුද්ධ ආගම. සෞඛ්‍ය ගුරුතුමියටත් දානවා කාලච්ඡේද පුරවන්න බුද්ධ ආගම. ඉතින් එහෙම තමයි උගන්වන්නේ. එතකොට දහම් පාසල
එතකොට සතියටම දවස් දෙකක තියෙන කාලච්ඡේදයක්. ඕකත් ඉවර වෙනවා මේ මොනවා හරි වැඩක් යෙදුනොත් එහෙම. දැන් මේ දහම් පාසල කියන්නේ උදේ 8 ඉඳන් දවල් 12 විතර දක්වා පවත්වනවා. දහම් පාසලේ උගන්වන්නට ඉන්නේ දහම් පාසල් අවසාන ධර්මාචාර්ය ඒ වගේම උපාධිධාරී හොඳ අය ඉන්නවා උගන්වන්නට. මේ දහම් පාසලෙත් ගුරුවරු 35ක් ඉන්නවායි කිව්වා. ළමයි 800ක් විතර හිටියයි කිව්වා. ඉතින් දැන් අර කොරෝනා වසංගතයත් එක්ක මම දැන ළමයි අඩු වෙලා තියෙනවා. අපේ දහම් පාසලේ 1200ක් විතර හිටියා. දැන් ඉන්නේ 800ක් විතර. ඉතින් ඒක ඒ වගේම අර කොරෝනාවෙන් පස්සේ ඇමතිතුමා ඔය ටියුෂන් මහත්තුරුවේමත් අරන් තියෙනවා අර ඔන්ලයින් එකෙන් ඉරිදා දවස් අපෙන් උදුරාගෙන තියෙනවනේ අපෙන් ඉරිදා දවස. ඒ වගේම වෙනත් පන්තිකාරයොත් පවත්වනවා නීතිත් තියෙනවා උවට. ඒවා නීති සක්‍රිය නෑ ලංකාවේනේ ශ්‍රී ලංකා ද්වීපේ නේද? ඉතින් ඒ නිසා පවත්වාගෙන යනවා දහම් පාසල වලට පැමිණීමේ අඩුවක් තියෙනවා. ඊළඟට හැබැයි ඕනම කාලේ එන්නේ නැත්තේ. ළමයි නව යෞවන වයසට එනකොට තමයි වැඩියෙන් මේ ධර්මයේ කියා දීලා හදා ගන්න ඕන වයස. ඉතින් 8 9 10 වෙනකොට පන්ති කියලා යනවා ළමයි. ඔය වගේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳා ගැනීමට අපි හැමදෙනාම එකතු වෙලා ක්‍රියා කළ යුතුයි කියන කාරණය මතක් කරන්න ඕන. ඒ නිසා දහම් පාසලෙන් දරා ගැනීම හැකියි. පහුගිය දවසක අපේ මහාචාර්ය හාමුදුරුවෝ නමක් උත්සවයකදී මතක් කළා දොස්තර නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ළමයි දෙන්නෙක් දොස්තර විභාගය ඉගෙන ගන්න. පුතා 5 වෙනි අවුරුද්දේ කිව්වා ඉන්නේ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ. ඉතින් මම මේ කියන්න ගියේ දහම් පාසල එහෙම යවලත් නැහැ කියලා ඒ නායක හාමුදුරුවෝ කිව්වේ. ඒ දරුවන්ගේ ගෙදර හිටියලු බල්ලෙක්, සුරතල් බල්ලෙක්, ආදරණීය බල්ලෙක්. ඒ බල්ලා නැති වෙලා. ඉතින් බලු සුරතලා නැති වෙලා. ඉතින් අර 5 වෙනි වසරේ ඉගෙනගත්ත දොස්තර පුතා, දොස්තර විභාගයන පුතා ඒ බල්ලා මැරුණ වෙලා දවසේ ඉඳලම මේ මානසිකව ඇද වැටිලා. ඉතින් දවසක් අම්මයි තාත්තත් රෝහලට ගියාම මේ නංගිත් විශ්වවිද්‍යාලයට ගියාම මේ ළමයා එල්ලිලා මැරිලා. මොකද්ද මට කියන්න ඕන දරා ගන්න බෑ. අපිට පුළුවන් වෙන්න ඕන මේ දහම් පාසලක දරා ගැනීම ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා යස අයස සැප දුක් ඔක්කොම සමබරව දරා ගැනීමේ මානසිකත්වයක් ඇති කරන්න ඕන. ඉතින් දහම් පාසලෙන් කරන්න ඕන දේ තමයි ධර්මයේ පිළිබඳ ධර්මඥානය ලබා දීමත් හොඳ ආචාර ධර්ම කියා දීම. එතකොට වුණාම තමයි දරුවෙකුට හොඳට ශක්තිමත්ව ඉන්න පුළුවන්. එතකොට මේ දහම් පාසලෙන් ඒ කාර්යය මනවින් සිදු කර දෙවිලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි සතුටු වෙනවා මේ වෙනකොට ජනාධිපතිතුමා ආරම්භ කර දෙන මත්ද්‍රව්‍ය විරෝධී සටනක්. මේකෙමුත් බරපතල හානිය වෙන්නේ දරුවන්ට තමයි මේ මත්ද්‍රව්‍යයෙන්. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවෙත් ප්‍රාර්ථනා කරනවා මේ යුද්ධයත් මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයත් සාර්ථක වේවා කියලා අපේ මේ අනාගත දූ දරුවන් බේරා ගැනීමට. ඉතින් ඒ වගේම දරුවන්ට බලපාන විවිධ කටළු තියෙනවා. මම ඒවා ගැන දිගට යමක් කීමට අදහස් කරන්නේ. ඉතින් දරුවන් වෙනුවෙන් දහම් පාසල් ගොඩනැගිල්ලක් හැදුවා කියන්නේ මහා පින්කමක්. යමෙකුට ඥානය ප්‍රඥාව ලබා දෙන එක තමයි මහාම පින්කම අවබෝධය. ඉතින් ඒ නිසා මේ දහම් පාසලේ දූ දරුවන් සඳහා සේවාවක් කිරීම ඉතාම වටිනවා අපේ හාමුදුරුවෝ. ඒ වගේම මම මේ වෙලාවේ මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පිටිපණ ශ්‍රී ඥානේශ්වර නායක හාමුදුරුවෝ. උන්වහන්සේ අපේ සංඝ සභාවේ හිටිය ජ්‍යෙෂ්ඨ කර්ම වාගාචාර්යයන් වහන්සේ නමක්. අර මිනිගෙඩිය වගේ හොඳ කටහඬක් තිබුණා. හරිම ලස්සන කටහඬක්. සංඝ සභාවේ කර්ම වාක්‍යය කියනකොට ඊටාම ලස්සනට කියපු හාමුදුරුවන් වහන්සේලා අතර ප්‍රධානත්වයක් උන්වහන්සේට ලැබීලා තිබුණා. සංඝ සභාවට විශිෂ්ට සේවාවක් කළා. පෝරේ සුමනසිරි නායක හාමුදුරුවොත් සංඝ සභාව කෙරෙහි ගෞරවයෙන් ක්‍රියා කළා. ඒ වගේම අපේ බෝමු ගම්මන සරණසිරි පණ්ඩිත හාමුදුරුවොත් ඒ ආකාරයටම ක්‍රියා කරනවා. ඒ කාරණේත් මා මේ වෙලාවේදී අගය කරනවා. පුඤ්ඤානි කෛරාත සුඛා වහනි කියන ආකාරයට පින්ගෙන දෙන වැඩ කරන්න කියලා තියෙනවා. බුදුබණේ උගන්වලා තියෙනවා ඒක ඔය ဒုတိ ය අසංකේය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ වදාලා බුදු ගුණ යමෙක් මෙනෙහි කරනවා නම් පිනක් නොව පින් ගංගාවක්. පුඤ්ඤාභි සම්දෝ කුසලාභි සම්දෝ සුඛස්සාහාරෝ සැපගෙන දෙන පින් ගංගාවක් කුසල් ගංගාවක්. ධර්මයේ ගුණ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරනකොටත් නිර්ලෝභීව පරිත්‍යාග කරනකොටත් පිනක් නොව පින් ගංගාවක් කුසලයක් නොව කුසල් ගංගාවක් ලැබෙනවා කියලා. ඒ අනුව ඔබ හැම දිනාටම මීට දායක වුණු, කාරක වුණු, සම්බන්ධ වුණු හැම දිනාටම පිනක් නොව පින් ගංගාවක් ලැබෙනවා. ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ගැනත් කියන්න ඕන. දහම් පාසලේ ගුරුවරු කියන්නේ ඇමතිතුමා
බෝධිසත්ව වැඩක් කරන්නේ. නොමිලේ සේවයක් කරන්නේ. සමාජයට දවස් 5ක් රාජ්‍ය හෝ පෞද්ගලික සේවාවක යෙදিলা සමාජයට සෙනසුරාදාත් ඒ කාර්යය යෙදিলা ඒ අය නොමිලේ සේවාවක් කරනවා. අපි ඒ දහම් පාසල් ගුරුවරුන්ගේ සේවයත් අගය කරනවා. පණ්ඩිතාම්රාය සේවයත් අගය කරමින් මේ පින් ගංගාව මේ කුසල් ගංගාව පළමු කොට ලෝසසුන් සුරකින දෙවියන්ට ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය අපේ සරණසිරි පණ්ඩිතාම්දුරෝ ඇතුළු කොට ඇති මේ පින්වත් ලොකු කුඩා හැම දෙනාටම ලැබේවා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනම ලබා ගනිත්වා. ඒ වගේම මේ සංඝ පරපුරේ අපවත් වී වදාළ සියලු දෙනා වහන්සේට විශේෂයෙන්ම පිටිපන ශ්‍රී ඥානේශ්වරාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ඒ වගේම ගෞරවාර්හ පෝරේ සුමනසිරි නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙම සංඝ පරපුරේ අපවත් වී වදාළ සියලු දෙනා වහන්සේටත් ඒ වගේම මේ පන්සල් අපේ හාමුදුරුවෝ අපේ පන්සල රැකගන්න ඕන හාමුදුරුවෝ රැකගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් ක්‍රියා කළ ඔබේ ආදරණීය මුතුන් මිත්තෝ අම්මලා තාත්තලා ඇතුළු මියගිය පරණ දායක දායිකාවෝ සියලු දෙනාටත් මේ පින් ලැබේවා. මේ රමණීය ඊටාම වටිනා ධර්මශාලා ගොඩනැගිල්ල ධර්ම මන්දිරය ඉදිකිරීමට දායක වුණු කාරක වුණු සම්බන්ධ වුණු සහභාගී වුණු මේක හොඳයි කියලා පිළිගත් සියලු දෙනාගේම නමින් මියපි ගිය ගුරු දෙමව්පියාදීන්ටත් මේ පින් ලැබේවා. ඒ හැමටත් නිවන් සුවයම ලැබේවා. ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් අපේ සනසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට විහාරස්ථානයේ අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ ලෝක ශාසනික සේවාවන් කරගෙන යාමට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. දායකත්වයේ දක්වන ඔබ හැම දෙනාටමත් ඒ වගේම ඔබ හැම දෙනාගේ පවුල් වල සියලු සෑම දෙනාටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. ඔබ හැම දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවා. තව දින කිහිපයකින් අපොස උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. ඔබේ ආදරණීය දරුවෝ සමහර ඥාති පුතාලා දුවලා ඒ විභාගයට ඉදිරිපත් වෙනවා ඇති. ඒ විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට උසස් සාමාර්ථ අපි කියන්නේ ඒ තුනක් කියලා උසස් සාමාර්ථ ලබා ගන්නත් වාසනාව ලැබේවා. මේ පින අපි හැම දිනාටම මෙලොව යහපත පරලොව යහපත කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අතිගරු මහා නායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයනුත් මේ පින්නතුන්ගෙනුත් අවසරය ඉල්ලා සිටිනවා. තවත් විශේෂ ආගමික වැඩසටහනකට සහභාගී වීමට තිබෙන නිසා මම මෙතනින් බැහැර වෙනවා. ඒ සඳහා අවසරයක් දෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි. අන්නකන පොඩ්ඩක් වැඩ ඉන්න. පරිස්කාර පූජාවක් සිද්ධ කරනවා. ඒ සඳහා අපි ආරාධනා කර සිටිනවා. නායක නියෝජ්‍ය අමාත්‍ය අපේ එරංගුණසේකර මැතිතුමාට අපේ අනායක හානන් වහන්සේට පරිස්කාර පූජාව සිද්ධ කරන හැටියට අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේට පරිස්කාර පූජාවන් සිද්ධ කරන හැටියට අපි තාමත ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ජගත් කුමාර මැතිතුමාට. තෙරුවන් සරණයි. මේ අවස්ථාවට මේ ප්‍රදේශවාසී මහා සංඝරත්නය ඊ타මාත්ම ඕනෑකමින් සහ අපේ සනසිරි හාමුදුරුවෝ සම්මුතිය ලිංගතු සහ සම්බන්ධතාවය නිසාම වැඩම කර වැඩ සිටිනවා. ඉතින් ඒ අතර අපේ මාතර කඩවස් අතර ප්‍රධාන සංඝනායක දුරන්දර අපේ උනන්දුවර සුමන සාරනායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම කවදාත් අපේ සනසිරි හාමුදුරුවන් වහන්සේටත් අන්න භික්ෂුන් වහන්සේලාටත් බොහොම ආදරයෙන් බොහොම කරුණාවෙන් යුතු උපකාර කරන භික්ෂුවක මුතුව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටමින් මෙබඳු ගොඩනැගිලි විහෙර විහාරස්ථාන වල සකස් කරනකොට ගොඩනගනකොට එස්නා මූල්‍යමය වශයෙන් අපට උපකාර කරන නිරන්තරයෙන්ම සීනෑහේවා ගාන්ධිකෝල්ලේ ප්‍රධාන සංඝනායක දුරන්දර සිසුමනන්ද පිරිවෙන් අධ්‍යක්ෂ අතිපූජනීය අපේ මුලින සුභූති නායක හාමුදුරුවෝ ප්‍රධාන කොට ඇති පූජනීය මහා සංඝරත්නයේ වෙනුවෙන් කෙටි අනුශාසනාවක් සිදු කරන හැටියට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානයේ මිරිස්ස විහෙරගල සමුද්‍රගේ පුරාණ විහාරයේ සේදවත් සරණපාලී බෞද්ධ මධ්‍යස්ථාන යන විහාරත්‍රය ආදී නායක හාමුදුරුවෝ ඇතුළු
සියලු මහා සංඝරත්නයන් අවසරයි. නාගරික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමනි, ඒ වගේම කොටිගාවත් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, උපසභාපතිතුමා, නාගරික මන්ත්‍රීවරු, ඒ වගේම කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් පේනාත් පෙරේරා මැතිතුමා ඇතුළු සියලු සම්භාවනීය පින්වතුනි, දායක පින්වතුනි, දහම් පාසල් දරුවනි, කලටුවාවත්ත පුරාණ විහාරස්ථානයේ ඉතිහාසයේ වැදගත් දවසක් අද. මේ දෙමහල් දහම් පාසල් මන්දිරය අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කල්යාණි පාර්ශවයේ, ඒ වගේම කෝට්ටේ පාර්ශවයේ අතිගරු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන දෙනමගේ සුරතින් විවෘත වෙච්ච අවස්ථාව. ඉතින් අපේ කලටුවාවත්ත පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති අපේ බෝමුගම්මන සරණසිරි හාමුදුරුවෝ තමන්ගේ ආදරණීය ගුරුදේවයන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් උසස්ම ගුරු පූජාවක් තමයි මේ සිද්ධ කරන්නේ. උන්වහන්සේගේ ශ්‍රී නාමය බොහෝ කාලයක් පවත්වාගෙන යාම සඳහා කාටත් නෙත ගැටෙන ආකාරයට, ඒ වගේම උන්වහන්සේට හැමදාම පිං සිද්ධ වෙන ධර්මශාලාවක්, දහම් පාසල් ගොඩනැගිල්ලක් උන්වහන්සේගේ නමින් විවෘත කිරීම මං හිතන්නේ ශිෂ්‍යෙක් විදියට සරණසිරි හාමුදුරුවෝ තමන්ගේ ගුරුදේවයන් වහන්සේ වෙනුවෙන් කරපු ලොකුම ගුරු පූජාවක් විදියටයි අපි දකින්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝකයට ප්‍රදානය කරපු තෑග්ග, ලොකුම ප්‍රදානීය තෑග්ග තමයි උන්වහන්සේ 45 වසක් දේශනා කරපු සුවාසූ දහසක් ධර්මස්කන්ධය තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ලෝකයට දෙන උතුම්ම දායාදය. ඒ දායාදය ලෝකයට බෙදෙන පිරිස තමයි මහා සංඝරත්නය. ඒ උතුම් බුදුහාමුදුරන්ගේ උතුම් දායාදය ලෝකයට ප්‍රදානය කරන ස්ථානය තමයි ධර්මශාලාව. ඒ වගේම දහම් පාසල් ශාලාව, දහම් පාසල් ගොඩනැගීම. බුදුහාමුදුරුවම නම් දේශනා කළා තියෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා මේ ලෝකයේ තියෙන උතුම්ම දානයේ විදියට ධර්ම දානය. එතකොට දහම් පාසල් ගුරුවරුන් විසින්, අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරුවරුන් විසින් දරුවන් වෙනුවෙන් ඒ සතියේට වරක් පැය 5ක් පමණ කාලය ඒ බුදුහාමුදුරන්ගේ උතුම් ප්‍රදානීය දානය තමයි දරුවන්ට කියා දෙන්නේ. ඉතින් ධර්මයෙන් තමයි පින්නතුනි අපේ මනුෂ්‍යත්වය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්. ධර්මයේම සඳහන් වෙනවා ධර්මේන හීනා පශුබික් සමානාක් කියලා. ධර්මයේ දන්නේ නැති අය, ධර්මයේ අඩු අය තිරිසන්නු හා සමානයි කියලා. එතකොට තිරිසන්නු හා මිනිස්සු අතර වෙනස පවතින ධර්මය අනුව. ඒ නිසා ධර්මය හැම කෙනෙක්ම අපේ අනුනායක හාමුදුරුවෝ මතක් කළා වගේ අත්‍යවශ්‍යම ධර්මයේ දැනගන්න ඕන, උගන්වන්න ඕන. ඒක දිනපතා ඉස්කෝලේදී කරන්න ඒ හැකියාවමදි කාලච්ඡේද 2යි තියෙන්නේ. ඉතින් ඒ සේවය කරන්න පුළුවන් ස්ථානය තමයි දහම් පාසල. ඉතින් කොළොන්නාව මේ ආසනයේ ප්‍රධානම දහම් පාසලක් මේ කලටුවාවත්ත සිරි සීල විමල දහම් පාසල. මේ දහම් පාසල ආරම්භ කළේත් අපේ සුමනසිරි හාමුදුරුවෝ. සුමනසිරි හාමුදුරුවෝ තමයි ආරම්භ කළේ. ඒ ආරම්භ කළා දරුවන් 800ක් පමණ තෙක් දියුණු වෙච්ච දහම් පාසල අපේ සරණසිරි හාමුදුරන්ට බාර දුන්නා. ඉතින් උන්වහන්සේ ඒක ආරක්ෂා කරගෙන දියුණු කරගෙන ආවා. රටේ
කොරෝනා අර්බුදයෙන් පස්සේ ලොකු පසුබෑමක් ඇති වුණා. එහෙම වුණත් දැනටත් මං හිතන්නේ ළමයි 400ක් විතර අධ්‍යාපනය ලබන දහම් පාසලක් විශිෂ්ට සේවයක් ප්‍රදේශයට සිද්ධ කරන ස්ථානයක් තමයි මේ දහම් පාසල කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා මේ ගොඩනැගිල්ල ඊටාම දර්ශනීය ලෙස ශක්තිමත් ලෙස උන්වහන්සේ ඉදි කළ මං හිතන්නේ සෑහෙන කාලයක් මේ සඳහා මිඩංගු කළා. ඒ සඳහා පැවති සියලු රජයන් සියලු මැති ඇමතිවරුන් උන්වහන්සේට සහයෝගය දුන්නා. මේ ප්‍රදේශයේ දානපතියන්, ව්‍යාපාරිකයන්, දායක දායිකාවන් ඒ සියලු දෙනාම සහයෝගය දුන්නා. ඒ නිසා ඔබ සියලු දෙනාටමත් සන්තෝෂ වෙන්න පුළුවන්. අපේ ගමේ පන්සලේ, අපේ දහම් පාසල, අපේ හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම ඇතුව මේ සිද්ධ කරන කටයුත්තට සම්බන්ධ වුණා, දායක වුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඉතින් අපේ සරණසිරි හාමුදුරුවෝ වගේ ශිෂ්‍ය රත්නයක් ශාසනයට දායාද කිරීම තමයි සුමනසිරි හාමුදුරුවන්ගෙන් වෙච්ච වටිනම සේවයේ විදියට මම දකින්නේ. මේ ගොඩනැගිලි හදනවා කියන එක පුළුවන් කරන්න. සල්ලි තියනවා නම් සිමෙන්ති ගඩොල් මේ උපකරණ මිලදී අරගෙන ගොඩනැගිලි හදන එක, වෙහෙර විහාරස්ථාන හදන එක පහසුයි කරන්න. නමුත් හොඳ ගෝලයක් හදන එක, හොඳ ශිෂ්‍යයෙක් හදනවා කියන එක සල්ලි වලින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා සරණසිරි හාමුදුරුවෝ වගේ හොඳ ශිෂ්‍ය රත්නයන්, පෙදම්මසිරි හාමුදුරුවෝ, සරණසිරි හාමුදුරුවෝ ශාසනයට දායාද කිරීම තමයි අපේ සුමනසිරි හාමුදුරුවෝ කරපු විශිෂ්ට සේවයේ විදියට මම දකින්නේ. ඒ නිසා උන්වහන්සේගේ නම පවතින ආකාරයට මේ උන්වහන්සේ නමින් මේ ධර්මශාලාව, දහම් පාසල් ශාලාව වෙන් කිරීම ඇත්තෙන්ම කළ යුතු උතුම් කාර්යයක් විදියට සඳහන් කරන්න පුළුවන්. සුමනසිරි හාමුදුරුවෝත් මම සෑහෙන කාලයක් ඉතාම සමීපව ඇසුරු කළා. උන්වහන්සේ අමුතු චරිත ලක්ෂණ තිබිච්ච හාමුදුරු නමක්. උන්වහන්සේ කවදාවත් ප්‍රසිද්ධියට කැමති නෑ. බොහොම නිහඬ සේවයක් සිද්ධ කළේ. උන්වහන්සේට ලැබිච්ච වැටුප, පෙන්ෂන්, විශ්‍රාමික වැටුප, ඒ වගේම උන්වහන්සේට ඔය දානමාන බණ පින්කම් ආදීන් ලැබිච්ච හැම දෙයක්ම උන්වහන්සේ පරිත්‍යාග කළා. උන්වහන්සේ හැම දෙයක්ම වියදම් කරලා මේ පන්සල දියුණු කළා. අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළා. උන්වහන්සේ විහාරාධිපති වෙන විට චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තිබුණේ නැහැ. සුමනසිරි හාමුදුරුවෝ තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ හැදුවේ. ඒ වගේම විහාර මන්දිරයේ සියලු කටයුතු සම්පූර්ණ කළා. ඒ වගේම පන්සල් ලැබුම් ගෙවල්, දෙමහල් ලැබුම් ගෙවල් විතරක් නෙවෙයි, උන්වහන්සේ අලුත්ම පන්සලක් නිර්මාණය කළා. මහා කරුණා බෞද්ධ මධ්‍යස්ථානය කියලා මේ එහා පැත්තේ. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ හරිම පරිත්‍යාගශීලී, දුප්පත් අයට, දුප්පත් දරුවන්ගේ මේ රටේ පත්තරේ කොහේ හරි දැක්කොත් ගෙයක් නැති දරුවෙක්, ඉගෙන ගන්න නැති කෙනෙක් හොයාගෙන ගිහිල්ලා උදව් කරපු හාමුදුරන් වහන්සේ නමක්. බොහොම නිහඬව. ඒ නිසා බොහොම නිහඬව විශාල ශාසනික මෙහෙවරක් සිද්ධ කරපු අපේ සරණසිරි හාමුදුරුවෝ වගේ ශිෂ්‍ය රත්නයන් බිහි කරපු මේ සීල විමල දහම් පාසල වගේ මේ පළාතට විශිෂ්ට සේවාවක් සිද්ධ කරන්න මේ දහම් පාසලක් ආරම්භ කරපු සුමනසිරි හාමුදුරුවන්ගේ පෝරේ සුමනසිරි ලොකු හාමුදුරන් වහන්සේගේ ඒ විශිෂ්ට සේවය ඇගයීම සඳහා අපේ සරණසිරි හාමුදුරුවෝ ගත්ත පියවර පිළිබඳව ප්‍රදේශවාසී මහා සංඝරත්නයේත් ගෞරවයත් ආශිර්වාදයක් පළ කරමින් මේ සඳහා නන්නයුරින් උදව්පකාර කළපු මේ මැති ඇමතුරු ඇතුළු සියලු රජයන්ගේ මැති ඇමතුරු ඇතුළු සියලු දෙනාටත්, ව්‍යාපාරික ප්‍රජාවටත්, දායකකාරකාදී සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරමින් මගේ කෙටි අනුශාසනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. අතිගෞරවනීය අපේ නායක හමුදුරන් වහන්සේට තුන්වන් සරණ ප්‍රාර්ථනා කරනවා. කතා පවත්වනවා නම් ගිහි ඇත්තන් විශාල පිරිසක් ඉන්නවා. අපේ එරංගුණසේකර ඇමතුමා මේ ගොඩනැගිල්ල නිමා කරන්නට විශාල දායකත්වයක් දැරුවා. එතුමාගේ මූලිකත්වය ඇතුව තමයි හමුදා නිලධාරීන් යොදාගෙන මේ කටයුතු නිමා කරන්න පුළුවන්කම ලැබුණේ අපේ සරණසිරි හාමුදුරන් වහන්සේට.
ඒ වගේම අරු සභාපතිතුමා විශේෂයෙන් අපේ අමිල රාජපක්ෂ මහත්මයා ප්‍රධාන දේශපාලන අධිකාරී නියෝජ්‍ය කරන ඒ පින්නතුන් ඒ වගේම මරිකාර් ඇමතුමා ඒ වගේ සරත් විරේසේකර ඇමතුමා ජගත් කුමාර ඇමතුමා ආදී කොට ඇති ඒ හැම දෙනාමත් අපි මේ වෙලාවේදී කෘතගුණ පූර්වකව සිහිපත් කරමින් මේ දහම් පාසලේ දුවා දරුවන් වෙනුවෙන් බැංකු ගිණුම් පොත් බාර දී ප්‍රදානය කිරීම සහ පාසල් පොත් ප්‍රදානය කිරීමක් සිදු කරනවා. ඒ සඳහා අපි මේ අවස්ථාව කරගන්නවා. ඉන් අනතුරුව ස්තුති කතාවෙන් පසුව මේ සභාව නිමාවටපත් කරනවා. කටන දානමේ පින්කම තිබෙන නිසා. ඒ නිසා අපි ගුරු බෞතුන්ට සිහිපත් කරනවා ඒ ශිෂ්‍ය දරුවන් මේ ශාලාවට යොමු කරන්න ඒ බැංකු පොත් සහ පොත් ලබා ගැනීම සඳහා ඒ ප්‍රදානය කිරීම සඳහා අපි මේ වෙලාවේදී අපි සංකේතාත්මකව මේ ප්‍රදානය සිද්ධ කරේ ඒ ළමයි වෙනුවෙන් බැංකු පොත් සහ පොත්පත් ප්‍රදානය පසුව සිද්ධ කරන කාල වේලා ඉක්මවා ගිය නිසා ඒ නිසා තව ළමයි කීප දෙනෙක් ඉන්නවා අපි ඒ ළමයි ගුරුවරුන්ට අපි කියනවා වේදිකාවට එක්කගෙන එන්න කියලා ඒ සඳහා අපි ආරාධනා කර සිටිනවා කොටිකාවත මුල්ලේරියා පාසල් සභාවේ ගරු සභාපති ධනුෂ්ක පිරස්න මැතිතුමාට සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මැතිතුමාට. ඒ වගේම මේ බැංකු පොත් වලට මුදල් තැන්පත් කරලා ඒ ප්‍රදානය සිද්ධ කරන්න කියලා ඒ ප්‍රදානයන් සිද්ධ කරේ තමරා මහත්මිය අපි එතුමියටත් වේදිකාවට ආරාධනා කර සිටිනවා. දහම් පාසල් පැමිණි උනන්දු කිරීම වශයෙන් තමරා මහත්මිය දැක්වූ දායකත්වයේ පිළිබඳව සහ ඔබ හැමදෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ කටයුතු සාර්ථක කරගන්නට උපකාර වුණා. ඒ හැමදෙනාටම ස්තුතිය ප්‍රකාශ කරන ලෙස අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කල්ටුවාවත පුරාණ මහා විහාරස්ථ දහම් පාසලේ උපප්‍රධානාචාර්ය කොළොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයේ ආචාර්ය මුළු දිවයිනටම සාමාන්‍යසුරු දේශමාන ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රපති අපේ ප්‍රියංකර පෙරේරා මහත්මයාට වැඩම කරන්නට යෙදුන අතිපූජනීය මහානායක ස්වාමින් වහන්සේ ඒ වගේම අතිපූජනීය අනුනායක ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ නැති වුණත් සිහිපත් කරමින් උන්වහන්සේලා සමගම වැඩම කරන්නට යෙදුන අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමන් ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමන් ඒ වගේම නගර සභා ප්‍රාදේශ සභා ඒ මහජන නියෝජිත මන්ත්‍රී මහත්මීන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන් ඒ වගේම විදුහල්පති මහත්මීන් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අපගේ ආරාධිත මහත්මීන් අතිපූජ්‍ය පෝරේ සුමනසිරි මහානායක ස්වාමින් වහන්සේ වෙනුවෙන්
ඉදි කරන්නට යෙදුන දහම් පාසල් ගොඩනැගිල්ල අද දින විවෘත කරන්නට යෙදුනා. ඒ වගේම ඒ හා සමගාමීව අද මේ වසරේ ඒ අතිපූජනීය මහානීය වූ කර්ණ පින්කමත් මේ මොහොතේ සිදු කරන්නට නියමිතයි. ඉතින් අපේ අනුනායක ස්වාමින් වහන්සේ යම් කාරණා කීපයක් වර්තමාන විහාරාධිපති අපගේ ස්වාමින් වහන්සේට සිහිපත් කරන්නට යෙදුනා. ඒ හා සමානවම මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට කැමැතියි. අපවත් වී වදාළ අපගේ නායක ස්වාමින් වහන්සේ දවසක් මගෙත් එක්ක කතා කර ඉන්නකොට කියනවා මේ චීවරය දරාගෙන ඉන්නේ මහා අමාරුවකින්. මේක හැමෝටම දරාගෙන ඉන්න බෑ. ඒකට හේතුව හැටියට අපේ ආම්දුරෝ මට සිහිපත් කරේ කබර පිටක් තියෙන්න ඕන සහ තවත් කාරණයක් මට සිහිපත් කරා. හැබැයි ඒ සිහිපත් කරාට ඒකේ තොරතුරු මට කියන්න ගියේ නෑ. මමත් ඒකේ තොරතුරු අහන්න ගියෙත් නෑ. හැබැයි දැනුමෙන් සහ වයසෙන් මුහුකුරා යනකොට ඒ කියපු කාරණය 100% සත්‍ය බව මට තේරුණා. ඒක නිසා මම වර්තමාන අපගේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ කාරණය සිහිපත් කරනවා. මිනිස්සු ගල් ගහන්නේ පළබර රුකටයි. සත්තු වහන්නේ පළබර රුකටයි. ඒක නිසා ඔබ වහන්සේ නායක ස්වාමින් වහන්සේගෙන් ගත්ත යම් ආදර්ශයක් වෙත්නම් ඒ හරියට ඉෂ්ට කරන්න බය වෙන්න එපා. ඒක තමයි කළ යුත්තේ. ඒක නිසා මේ දහම් පාසල් ගොඩනැගිල්ලක් නෙමෙයි. මේක ධර්මඥානය ලබා දෙන තැනක්. විහාරස්ථානයේ පළවෙනි අංගය හැටියට අපි සලකන්නේ චෛත්‍ය වහන්සේ. හැබැයි චෛත්‍ය වහන්සේට පුද සත්කාර කරලා ගරු බුහුමන් දක්වලා වත්පෙත් කරලා කවදාවත් අපිට නිවන් දකින්න බෑ. ශ්‍රද්ධාව ජනිත කරගන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව තුළින් තමයි නිවන් දකින්නේ. හැබැයි අපේ ධර්මඥානය අවදි කරන තැන මේ තැනයි. ඒක නිසා මම හිතනවා අර චෛත්‍ය වහන්සේ වගේම දහම් අධ්‍යාපනය ලබා දෙන මේ ධර්මශාලාව විහාරයක ප්‍රමුඛ අංගයක් කියලා මම සිහිපත් කරනවා. වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා කාර්යයකට අත ගහලා ඒ කාර්යය නිමා වුණා. මට හිතුණා මේක අද දින විවෘත කරගන්න බැරි වෙයි කියලා මේ සෑම අවස්ථාවකම මම ස්වාමින් වහන්සේ සමග කතා කරා. හැබැයි උන්වහන්සේ පසුබට උනේ නැහැ අයියේ. අපි මේක කොහොම හරි කරමු කියලා එක සිතින් හිටියා. මමත් ඒ හැම අවස්ථාවක උන්වහන්සේට ආශිර්වාද කරා. ඔව් අපි මේක කොහොම හරි කරමු. ඒක නිසා ඒ කාරණේ අද සිද්ධ වුණා. ඒක නම් මටත් හරිම සතුටක් ඒ කාරණය පිළිබඳව. මොකද දහම් පාසල ආරම්භ කරපු දා ඉඳන් අද දක්වා මම මේ ස්ථානයේ පුරා වසර ගණනාවක් හිටියා. ඒක නිසා අපේ නායක ස්වාමින් වහන්සේගේ චරිතය මම හොඳට කියවලා තියෙනවා. වර්තමාන අපේ නායක ස්වාමින් වහන්සේගේ චරිතය හොඳට මම කියවලා තියෙනවා. උන්වහන්සේලා අපරිමිත ගුණ වලින් යුක්ත ශ්‍රේෂ්ඨ චරිත හැටියට මම දකිනවා. එහෙමනම් මේ කටයුත්ත සඳහා උරදුන් ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ සියලුම ඒ සංඝ පීතෘන් වහන්සේලාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. විවිධ කාර්යයන් තියදී මේ ස්ථානයේ පැමිණෙන්නට යෙදුනා. උන්වහන්සේලා නිදුක් නිරෝගී සුවය අත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් තව තවත් ශාසනික වශයෙන් සමාජීය වශයෙන් අධ්‍යාපනික වශයෙන් සේවා ඉෂ්ට සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දානපති සියලුම මහත්මීටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. දහම් පාසල් දරුවෝ වෙනුවෙන් අපේ දරුවෝ මෙතන ඉගෙන ගන්නේ. අපේ දරුවන්ටයි මේ ශාලාව හදලා දුන්නේ. අපේ හාමුදුරුවන්ට නෙමෙයි. අපේ ගමටයි මේක දුන්නේ. අපේ දරුවන්ටයි මේක දුන්නේ. ඔබලා මහත් පින් කටයුත්තකටයි අත දීලා මේක මේ ආදී කරගෙන යන්න ශක්තිය ධෛර්යයක් උනේ. ඒක නිසා ඒ හමුදාවේ මහත්වරුන් අපිට මෙතනට ලබා දුන්නා. ඒ වගේම විවිධ වෙනත් බාහිර පුද්ගලයන් මේකට උදව් කරා. ඒ සියලු දෙනාම සිහිපත් කරනවා. සිහිපත් කරමින් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අද උත්සව සභාව පැමිණි ඔබ සියලු දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. අපි උත්සව සභාවේ කටයුතු නිමාවටපත් කරනවා. නැවතත් අපි වැඩම කර වදාළ පූජනීය මහා සංඝරත්නයට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආරාධනා කර සිටිනවා. කඩන පින්කමේ දානමය පින්කම සඳහා වැඩම කර